ඔබේ හිතේ බලය ඔබේ ලෝකය නිර්මාණය කරන ශක්තියයි. ඔබ කවදාවත් හිතලා බලලා තියෙනවද මගේ ජීවිතේ මේ తත්වය ඇත්තටම මමම නිර්මාණය කළේද යන්න? ඔබේ ලෝකය කියන්නේ ඔබේ සිතුවිලි වල ප්‍රතිරූපයක්. ඔබ අද ජීවත් වෙන తත්වය, ඔබේ අදහස්, ඔබේ විශ්වාසය, ඔබේ බය සහ ඔබේ ප්‍රාර්ථනා සියල්ල එකතුවෙන් නිර්මාණය වුණු ප්‍රතිඵලයක්. ලෝකය ඔබට විරුද්ධ වෙනවා නෙවෙයි. ලෝකය ඔබට ඔබේ අභ්‍යන්තර ලෝකය පෙන්වයි. ඔබගේ හිතේ පවතින චිත්තනම ඔබේ අත්දැකීම් බවට පත් වෙනවා. හිතේ බලය ගැන කිව්වොතින් අපේ හිත කියන්නේ අපේ ජීවිතයේ මූලය. අපි හිතන ආකාරය අනුව අපේ ක්‍රියා, අපේ වචන, අපේ තීරණ සියල්ල වෙනස් වෙනවා. උදාහරණයක් කිව්වොතින් ඔබ හැමදාම මට ඒක කළාම මම අසාර්ථක වෙනවා කියලා හිතනව නම් ඔබේ මොළය ඒ අනුව ක්‍රියා කරනවා. ඔබේ හැසිරීම, ඔබේ ශරීර භාෂාව, ඔබේ විශ්වාසය ඒ සියල්ල විශ්වාසයට ගැළපෙන ලෙස ක්‍රියා කරනවා. ඒ නිසා අවසානයේ ඔබට එම විශ්වාසයම සත්‍යයක් බවට පත් වෙලා දිස්වේ. හිත මනාව පාලනය කළ හැකි ඕනම අයෙකුට ලෝකයම පාලනය කළ හැකියි. මෙහි විද්‍යාත්මක පැත්ත ගත්තොතින් මනෝවිද්‍යාඥයින් කියනවා අපේ මොළය සෑම දිනකම 60,000ක් 70,000ක් සිතුවිලි ජනනය කරන බව. ඒ අතරින් 90%ක් පසුගිය දවස්වල සිතුවිලි නැවත නැවත නිර්මාණය කරයි. එනම් ඔබේ අද ජීවිතය පසුගිය සිතුවිලි වල ආවර්ජනයක් විතරයි. නව මනෝවිද්‍යාත්මක අධ්‍යයන මගින් පෙන්වනවා නව සිතුවිලි, ධනාත්මක විශ්වාස සහ විශ්‍රාමයේදී මනස පිරිසිදු කිරීම මගින් නව මොළ ප්‍රතිසංයෝග තනන්න පුළුවන් කියලා. මෙතනදී අපිට තහවුරු වෙනවා ඔබේ හිත මගින් ඔබේ ජීවිතය නැවත රචනා කළ හැකි බව. මෙහි ආධ්‍යාත්මික පැත්ත ගත්තොත් බුදුදහමේ කියන විශිෂ්ට ගාථාවක් තියෙනවා. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පතිබස්සති. සිතින් ලෝකය නියම වේ. සිතින් ලෝකය පවත්නා. සිතින් ලෝකය විනාශ වෙනවා යනුවෙන්. මේ කියන වචනවල හරිම ගැඹුරු අර්ථයක් තියෙනවා. අපේ හිත පිරිසිදු නම් ලෝකේ ඔබට සෞඛ්‍ය, සතුට සහ සම්පත් ලබා දෙයි. ඔබේ සිත අඳුරු නම් ලෝකේ ඔබට අඳුරු ලෙස පෙනේ. මෙහි ගැඹුරු තේරුම තේරුම් ගන්න. ඔබේ ලෝකය වෙනස් කරන්න නම් ඔබේ හිතේ ආලෝකය තැල්විය යුතුයි. සිතුවිලි ලෝකය නිර්මාණය කරන ක්‍රම විධි කීපයක් තියෙනවා. ඔබේ සිතුවිලි බීජයක් කරගන්න. ඔබ එය වපුරන විට ඔබේ ක්‍රියා, වචන සහ විශ්වාස ඒ බීජය පෝෂණය කරනවා. පසුව එක ප්‍රතිඵලයක් ලෙස දිස්වේ. ජයග්‍රහණයක්, සම්බන්ධයක් හෝ අසාර්ථකතාවක් ලෙස. ඔබ මට පුළුවන් කියලා හිතන විට ඔබේ හිත අලුත් මාර්ගයක් සොයනවා. ඔබ මට බැහැ කියන විට ඔබේ මොළය විසඳුම් සොයා ගැනීම නවත්වනවා. ඔබ විශ්වාස කරන දේ ඔබට ලැබෙනවා. එහෙම තමයි මේ සිද්ධ වෙන්නේ. අතීතයේ විශාල මනෝබලවතුන් ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා ඔය අසාර්ථක වුණාද එය තවත් අලුත් ආරම්භයක පියවරක් විතරයි කියලා. සාර්ථකයෝ කියනවා අපි අසාර්ථක වුණ නිසා තමයි මෙතනට ආවේ කියලා. ඒක මතක තබා ගන්න. නෙල්සන් මැන්ඩෙලා කියලා කියන්නේ ඒ වගේ මහා දැවැන්ත පුද්ගලයෙක්. සිර මැදුර තුලදී පවා කළු ජාතිකයන්ගේ ජීවත් වීමේ නිදහස වෙනුවෙන් සටන් කළ අයෙක්. දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති වුණ ඔහුට
ශක්තියක් උනේ හිතේ බලය. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ හිතේ පිරිසුදුකම මගින් නිවන සොයාගත්තු පුද්ගලයෙක්. මහත්මා ගාන්ධි ආක්‍රමණය නොකර සිතේ බලයෙන් ජාතියක් නිදහස් කළා. මේ උදාහරණ තුනෙන්ම කියන එක තනි දෙයක් තියෙනවා. ඒ තමයි හිතේ බලයෙන් ලෝකය වෙනස් කළ හැකිය යන්න. ඒ නිසා මතක තියාගන්න, ඔයාට උසස් අධ්‍යාපනයක්, ලොකු සම්පත් හෝ වෙනත් අයගේ සහාය නොතිබුණා. ඔයාට තියෙන එකම දේ තමයි ඔයාගේ හිත. ඔයාගේ හිත හදාගන්න. ඔයාගේ හිතට කියන්න මට පුළුවන්, මට හැකි, මට විශ්වාසය තියෙනවා කියලා. ඔයාගේ හිත ඒක විශ්වාස කළාම ඔබේ කාය ක්‍රියාත්මක වෙනවා. ඔබේ ජීවිතය වෙනස් වෙනවා. ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න ඕන පියවර කිහිපයක් තියෙනවා. ඔබේ සිතුවිලි හොඳින් අවබෝධ කරගන්න. ඒ තමයි මේ පළවෙනි පියවර. සෑම දිනකම තප්පර කිහිපයක් නැවතිලා ඔබ හිතන දේ නිරීක්ෂණය කරන්න. ඔබේ හිත අඳුරුද හෝ ආලෝකමත්ද යන්න. දෙවනුව නව සිතුවිලි තනන්න. මට බැහැ කියන හැම සිතුවිල්ලකටම මට පුළුවන් කියන එක අභ්‍යන්තරයෙන් කියන්න. ඒක පුහුණුවක්. තුන්වෙනුව අවධානයෙන් මඟ පෙන්වන්න. ඔබේ අවධානය යන තැනට ශක්තිය ගමන් කරයි. ඔබ අවධානය යොමු කරන්නේ ඔබට අවශ්‍ය දෙයටද නැද්ද කියලා විමසන්න. හතරවෙනුව ස්තුතිය පුද කරන්න. දිනපතා ඔබට තිබෙන දෙයට ස්තුතියි කියන්න. ස්තුතියෙන් පිරුණු මනසට අසාර්ථකත්වය ආපහු වෙන්නේ නැහැ. අවසාන පියවර තමයි ඇතුළත නිහතමානී ශක්තිය අවදි කරන්න. ඔබ ඔබේ අභ්‍යන්තරයේ නිශ්චල ශක්තිය සොයාගන්න. ඒක ඔබේ සාර්ථකත්වය, සතුට සහ ප්‍රේමය නියම කරන අභ්‍යන්තර බලය. මෙහිදී මනෝභාවය, ශරීරය හා ශක්තිය කියන මේ තුනත් හරි වැදගත්. ඔබේ හිතේ සිතුවිලි ඔබේ ශරීරයට බලපානවා. නරක සිතුවිලි ශරීරය තද කරනවා, රෝග ඇති කරනවා. ධනාත්මක හිතක් ශරීරය සුව කරයි, ශක්තිමත් කරයි. ඒ නිසා සෞඛ්‍යවත් ජීවිතයක් හොයන කෙනෙකුට පළමුව සෞඛ්‍යවත් සිතක් තිබිය යුතුයි. හිතේ නිහතමානී භාවය. හිතේ බලය කියන්නේ ගරු භාවයකින් පිරිපුන් බලයක්. එය අන්‍යයන් පාලනය කිරීමට නොවේ. ඔබේම හැසිරීම, ප්‍රතිචාර සහ නිශ්චලතාව පාලනය කිරීමට. ඔබ නිහතමානීව පිරිසිදු අරමුණකින් ක්‍රියා කළාම ලෝකය ඔබට උදව් කරනවා. ඔබේ හිතේ අරමුණ පිරිසිදු නම් ලෝකයේ ඒ අරමුණට මඟ සලස. ආත්මීය ප්‍රබෝධයක් ඇති කර ජීවිතය ගොඩනගා ගැනීමට ඔබේ හිත ඔබේ ලෝකය යන්න සිතන්න. ඔබේ ලෝකය වෙනස් කරන්න නම් ඔබේ සිත වෙනස් කරගන්න. ඔබේ ලෝකය විනාශ වෙන්නේ, නැවත සකස් වෙන්නේ ඔබේ සිතුවිලි මගින්. ඔබට හිතේ බලය පාලනය කරගන්න හැකි විට ඔබට ජීවිතයම රචනා කළ හැකියි. ඔබේ හිතේ ආලෝකය දැල්වූ විට ලෝකයම ඔබට ආලෝකමත් වේ. ඔබට ඔබේ හිතේ බලය අවදි කරලා ලෝකය නිර්මාණය කරගන්න පුළුවන්. ඔබේ සිතුවිලි, ඔබේ විශ්වාස සහ ඔබේ ආශාව ඒවටම ඔබේ ජීවිතය යට. එය විශ්වාස කරන්න, ඒ මත ජීවත් වෙන්න, එය නිර්මාණය කරන්න. ඔබේ හිත ඔබේ ලෝකයයි.